Hey guys, කොහමද ඔන්න වෙනතෝගේ අද The Fishy Flex YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවලා හැම කෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඕගලන්ට වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද අරන් ආපු වීඩියෝ මොකද්ද කිව්වොත් එහෙම මෙන්න මේ බිමින් ටැංක් එකක් තියාගෙන තියෙන්නේ මම. පේනවනේ හැටි. මේක පොඩ්ඩක් සුද්ධ කරලා ගන්න ඕන. මෙන්න මේ ටැංක් එක දැන් මාස 6-7ක් විතර වෙනවා. නෑ ඊටත් වැඩිය මම හිතන්නේ. කොහමද චූටි ලේක් එකක් තියෙනවා ඇක්වේරියම් එකේ ෂොප් එකේ ටැංක් එකක්. මේක ඒ කියන්නේ මට ෂෙනික හදලා ඉවරයක් කරලා මේක ආයෙ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ ටැංක් එක විතර ටැංක් එක ගේපියම තිබිලා ඒ විදිහට හැදුවා. හැබැයි මේක මම පොඩ්ඩක් තියාගත්තා. ඔයගලන්ට කොහොමද මේ වගේ ප්‍රශ්නයක් වුණොතින් ගෙදරදී ඒ වැඩේ කරගන්නේ කියලා දෙන්න. ඉතින් මේක 3.18 මිලි 5න් ගහපු ටැංක් එකක් තියෙන්නේ. මේකේ කොහේ හෝ තැනකින් චූටි සිදුරක් තියෙනවා මම හිතන්නේ වතුර බහිනවා බින්දුව බින්දුව පල්ලෙහාට එළියට යනවා. ඉතින් මේක පොඩ්ඩක් සුද්ධ කරගන්න ඕනේ සහ ඒකත් එක්කම මම මේ ටැංක් එකේ ග්ලාස් සෙපරේට් කරන්නේ මොකොත් නැහැ. තියෙන ගම් ලයින් එක කට් එකක් දාලා ඉවරලා අයින් කරලා දානවා. ඒක කරලා ඉවරලා ඊට උඩින් එහෙමම ගම් ලයින් ටික. ඒ කියන්නේ මේ ටැංකිය මේ විදිහටම තියෙද්දි ගම් ලයින් ටික කපලා ගම් ලයින් ටික ගහන්න යන්නේ. පොඩි වැඩක් කරන්න තියෙන්නේ ලොකු දෙයක් නෙමෙයි සහ ලොකු නීට් එකකට ක්වොලිටි එකකට කරන වැඩක් නෙමෙයි. මෙතන මට උවමනාව තියෙන්නේ මේ පාවිච්චි කරපු පරණ ටැංකිය. මට මෙතන උවමනාව තියෙන්නේ තවත් කාලයකට මේක පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වෙට ගේන්න විතරයි. ඉතින් දැන් තියෙන විදිහ පේනවා ඇති ඔයගලන්ට. වැඩේ ඉවර කරලා ඉවර වෙලා මේකට මාළුත් දාලා මම ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් මුලින්ම මේ බලන්න මේ ඔයගලන්ට පෙන්නන්නම් කොච්චර කුණුද කියලා. ඒ තරම් කාලයක් මේක නිකන් තිබිලා තියෙන්නේ. මේ යන් නිකන් මේවත් බැඳලා තියෙන්නේ. ඔය විතර සුද්ධ වෙලා ලස්සනට එන්න ඕන. ඉතින් මකුළු දැල් බැඳිලා මොකම තත්ත්වයක් තමයි තියෙන්නේ මේක. මම මේක අන්තිමට අස් කරගන්නවා මේ හරියට හොදලා කරලා දැනට මේ මුළු ටික තියෙන කුණු ටික විතරක් එහෙම ගන්න ඕනේ. මේ ඩස්ට් එක මොකොත් තියන්න බෑ අතරම කිව්වොත් මේ වැඩේ කරද්දී. ඒ හින්දා මේ පුළුවන් තරම් ඕගොල්ලෝ ටැංක් එක මේ විදිහට හරි ගස්ස ගන්නවා නම් ඩස්ට් එක සම්පූර්ණ යවල එන්න. මේ අයින් වල ඩස්ට් එක අනිවාර්යෙන් ගිහිල්ලා තියෙන්න ඕනේ මේ මැද්ද කෙසේ වෙතත්. දැනට නම් මම වටේ විතරයි පීදගත්තේ. දුවිල්ල පොඩ්ඩක්වත් තියෙන්න බෑ. ඒ කියන්නේ ගම් ලයින් ටික කපලා ඉවරලා ඔක්කොම සුද්ධ කරගන්න ඕන. ඒ කරලා ඉවරලා දුවිල්ල පොඩ්ඩක්වත් තියෙන්න බෑ. ගම්මේ ගහද්දි සිලිකන් එක තියෙනවා. ඊට පස්සේ මේ විදිහට මේ අපිට ගම් ලයින් ටික කපා ගන්න බ්ලේඩ් එකක් තියෙන්න ඕනේ. හොඳට කැපෙන බ්ලේඩ් එකක්. එච්චරයි ලොකු කේස් එකක් නැහැ. ගම් ලයින් එක කපන්නේ කොහොමද කියලා කතා කරොත් එහෙම මේක අපි මේ ග්ලාස් එකයි හිටින්න මුලින් ග්ලාස් එකේ මේ එජස් වලට ගම් ලයින් එක ගහලා ග්ලාස් එක අලව ගන්නවා අපිට ටැංකියක් ගහන්න කලින්. ඒ කරලා ඊට උඩින් තමයි මෙන්න මේ ලයින් එක ගහගන්නේ. එතකොට අපි මේ ලයින් එක තමයි ෂේප් එක කපලා අයින් කරන්න ඕනේ. ග්ලාස් දෙක අස්සෙන් මෙන්න මේ බ්ලේඩ් එක යවන්න නරකයි. යවල ඉවරලා අර ග්ලාස් එකට අලවලා තියෙන ගම් ලයින් එකට ඩැමේජ් කරගන්න නරකයි. ඉතින් පුළුවන් තරම් මේ විදිහට අපි ලයින් එක කපා ගන්න ඕනේ. මම මේ ටිකක් කරන විදිහ ඔයගලන්ට පෙන්නන්න. සම්පූර්ණ පෙන්න ඉතින් තේරුණා. ප්‍රධාන විදිහ. එහෙම කරලා මෙන්න මේ ලයින් එක විතරයි අපි යව ගන්න. දෙක. වෙන ලස්සනට ගැලවිලා. ඔන්න ඔය ලයින් එක විතරයි අපි යව ගන්නේ. දැන් මේ ලයින් ගොඩක් පරණයි. ඒ කියන්නේ මේ පහසුවෙන් මේ ගැලවිලා යන්නේ. උඩට එනකම් යනවා. ඔච්චරයි. දැන් තියෙන විදිය පේනවා. ඊට පස්සේ කරන්නේ මේවත් ඇලවිච්ච මේ පොඩි සිලිකන් කොටස් තියෙනවා. ඒවා මෙන්න මේ විදිහට බ්ලේඩ් එකෙන් සුද්ධ කරගන්නවා. ගම් ලයින් ඔක්කොම කපලා ඉවරලා මම අයින් කරගත්තා. මේ දැන් මේ අයින් වල මොකද ගම් ලයින් නැහැ. මේ ග්ලාස් එකකට ග්ලාස් එකක් ඇලවිච්ච තැන පොඩි ලයින් එක විතරයි ඔයගලන්ට පේන්නේ. ඊටු ඔක්කොම කපලා අයින් කරලා තියෙන්නේ. මැද්දේ තිබ්බ ජරාව ඔක්කොම අපිට වැඩේට ඩිස්ටර්බ් වෙන ඔක්කොම ටික අයින් කරගත්තා. මේ දූවිල්ල පාරවල් තියෙන්නේ. ඒ වගේ ග්ලාස් වල දූවිල්ල තියෙනවා. නමුත් අර ගම් ලයින් එක වදින්න ඕන ඒරියා එක සම්පූර්ණ මම හොඳට ක්ලීන් කරගෙන තියෙන්නේ. දැන් ගම් ලයින් එක ගහගන්න තියෙන්නේ. ඕගොල්ලෝ මාළු ඉන්න ටැංකියක මේ විදිහට ලීක් වෙලා සුද්ධ කරලා අරගෙන මේ විදිහට කරන්න ගියොත් ඕගලන්ට දූවිල්ල නැහැ ඒ වෙලාවට. හැබැයි ගම් ලයින් එක කැපුවට පස්සේ මේ ලයින් එක කැපුවට පස්සේ ඒ ASCII වතුර තියෙන්න පුළුවන් අනිවාර්යෙන්. එතකොට ඔයගොල්ලෝ මේ පොඩ්ඩක් මොකකින් හරි පිහදාලා ඉවරලා ගම් ලයින් එක ආයෙ ගහන්න යන්න එපා අලුත් එක. දවස් දෙක තුනක් හොඳට ඩ්‍රයි වෙන්න දෙන්න. හොඳට ටැංක් එකේ ඩ්‍රයි වුණාට පස්සේ මේ ඇතුළට බහැපු වතුර ඔක්කොම ඩ්‍රයි වුණාට පස්සේ
තමයි ඔයගොල්ලෝ ගම් ලයින් එක ගහන්න ඕනේ. එතකන් ගහන්න එපා. දැන් මේකේ වතුර කියලා නාමයක් නැහැ. මේකේ දූවිල්ල පමණයි. ඉතින් ඒ දූවිල්ල ඩිස්ටර්බ් වෙන තැන් වල ඔක්කොම සුද්ධ කරලා තියෙන්නේ මම. දැන් අපි ගම් ලයින් එක ඇප්ලයි කරගමු. අපි දැන් මේ ගම් ලයින් එක ගහගමු. මේ වැඩේ කරද්දී පොඩ්ඩක් ඔයගොල්ලෝ ගම්මයක් තෝරගත්තී හොඳ ගම්මයක් තෝරගන්න. දැන් මේකත් අවුලක් නැහැ. මේ වගේ සාමාන්‍ය පොඩි වැඩකදී. හැබැයි බොස් වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. මේක අර සපෝටර් එක තියෙන හින්දා සපෝටර් එක පැටලෙනවා මේ අමාරුයි හදන්න. අනිවාර්යයෙන්ම ගම් ලයින් එක මේ විදිහට මේ ඉන්ජෙක්ට් කරද්දිත් පුළුවන් තරම් ඇතුළට මේ ඒ කියන්නේ ග්ලාස් දෙක අතරට හොඳට වදින විදිහටම ඉන්ජෙක්ට් කරන්න ඕන සහ මේ දැන් ඇඟිල්ලෙන් අදින කොටසදී ඒක පිළිවෙලට කරගන්න ඕන. මේකෙදී නම් මම ලොකු පිළිවෙලක් බලාපොරොත්තු වෙන්නේ මේ කරන්නේ මහලුකට ෆිනිෂින් නෙමෙයි. මොකද පරණ ටැංකියෙන් මට මෙතන උමනාව ලීක් ටික හදාගන්න විතරයි. ඒ නිසා ලොකු ලස්සනක් බලාපොරොත්තු වෙන්න එපා. ඔන්න දැන් ටැංකියේ තත්ත්වය මේ වගේ තමයි තියෙන්නේ. ගම් ලයින් ටික ගහගත්තා. මේක දැන් හොඳට මේ වේලෙන් අරින්න ඕන. දවස් දෙකක් විතර මෙහෙම මම තියෙන්න අරිනවා. ඒ තියෙන්න අරලා වේලලා ඊට පස්සේ කඩේට අරගෙන ඉවරලා ටැංකිය හොදලා කරලා ඉවරලා ගන්න ඕන. ඉතින් දැන් තියෙන්නේ කිව්වා වගේ හොඳට ටැංකිය වේලෙන් අරින්න පොඩි වැඩක් කරේ. මේක ලොකු වැඩක් නෙමෙයි සහ ෆිනිෂින් තියෙන එන නීට් වැඩකුත් නෙමෙයි කරේ. මේකෙන් මට ඔයගලන්ට වමනාවනේ අර ගෙදර ටැංකියක් හිටපු ගමන් හදිස්සිය ලීක් වුණොත් මොන වගේ වැඩක්ද ඔයගලන්ට කරන්න පුළුවන්. මේක හැබැයි ඔයගලන්ට ලොකු ටැංක්ස් වලදී නම් කරන්න බෑ පුතේ. මේක අනිවාර්යයෙන්ම ලොකු ටැංක් එකක ලොකු ලීක් එකක් හරි මේ වගේ ලීක් එකක් හරි ආවොතින් එහෙම ගම් ලයින් කපලා උඩින් ගහනවා කියන වැඩේ කරන්න බෑ. අඩි 4.2.2න් උඩ සයිසස් වලදී මේක 3.18 පොඩි ටැංකියක් සහ මට වමනා වුණේ තව ටිකක් කාලයක් මේක පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේ ඒ තත්ත්වෙට අරන් තියෙන්නේ. ඉතින් අඩි 3 4.18ත් ලොකු ගැටලුවක් නැහැ. 4.18කුත් දැනුත් ෂොප් එකේ තියෙනවා ඒ වගේ ලීක් එක වෙලා හදලා. ඉතින් එහෙම ගැටලුවක් නැහැ. අර ලොකු ටැංක්ස් වලදී මේ වැඩේ නම් කරන්න යන්න එපා. ඔයා අමාරු වැටෙනවා. ලොකු ටැංක්ස් වලදී සම්පූර්ණ ගම් ලයින් කපලා සම්පූර්ණ සුද්ධ කරලා ග්ලාස් සෙපරේට් කරලා ආය අමුතුවෙන්ම ටැංකිය ගහන්න ඕන. ටැංකිය ගොඩක් මේ වගේ පරණයි නම්. ඉතින් ඒක තමන්ගේ ටැංකියේ තත්ත්වයත් එක්ක සහ ඒ වැඩේ ටැංකිය කවුද ගැහුවේ ඒ ගහපු මිනිස්සයා කොහොම ක්වොලිටි එකකට ගහලා තියනවද කියන එකත් එක්ක තමයි තීරණය වෙන්නේ. දැන් මේවා ගොඩාක් පරණ සහ පිටින් කරපු වැඩ. මේවා ගහලා ගෙනාපු දවසේ ඉඳන් ලීක් වෙච්ච ටැංකිත් තියෙනවා. ඒ තරම් සුපිරි ඒගොල්ලන්ගේ වැඩ. ඉතින් එහෙම නැහැ. දැන් අපි අපෙන් වැඩක් කරනවා නම් අපි මිනිස්සුන්ට සුපිරිටම කරලා දෙනවා. දැන් මේක මම නෝමල් ඔයගලන්ට කොහොමද මේ වගේ හදිසි අවස්ථාවකදී වැඩේ කරගන්නේ කියන එක තමයි කියලා දුන්නේ. ඉතින් මේකට මාළු දාමු වතුර පුරවලා වතුර මාළු දාලා ඔයගලන්ට වීඩියෝ ක්ලිප් එකක් ගෙනලා දෙන්නම්. ඉතින් මෙන්න මේ ටික තමයි මේකෙන් බලන්න තියෙන්නේ. මොන හරි කියන්න දෙයක් අහන්න දෙයක් මොන හරි දෙයක් තියෙනවනේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන ඔයාලට කමෙන්ට් කරගෙන යන්න. අහන්න තියෙන දෙයක් අහන්න. මාළු ටිකක් දාලා ඉවරලා මම වීඩියෝ ක්ලිප් එකක් ගෙනලා දෙන්නම්. දවස් දෙකක් විතර තියෙනවා කිව්වට මේ ටැංක් එක ඊට වඩා තිබ්බා. දැන් මම හිතන්නේ දවස් 5ක් විතර තියෙන්නේ නැති. ඊට පස්සේ කාමරෙන් මම මෙතනට ගත්තා. ඔයගලන්ට පේන ඇති අර දූවිල්ල පාර ඔක්කොම එහෙමමයි. මේ ගම් ලයින් ටික නම් ලස්සනට වැදිලා තියෙනවා. දැන් මේක හොදන්න ඕන. හොඳට හොදලා ඉවර වෙලා මේ මම ඔයගලන්ට මාළු දාලාම පෙන්නන්නම් මේකේ ආයේ ලීක් තියෙනවද කොහොමද තත්ත්වය කියලා. මේ මගුල දැල්ල එහෙම. ඉතින් ඔන්න මේ වෙද්දී වැඩේ ඉවරයි සම්පූර්ණ. ටැංක් එක හොඳම තත්ත්වෙන් තියෙනවා. ලීක්ස් මුකුත් නැහැ. ඊට පස්සේ ප්ලාන්ට්ස් වගේක් තමයි දැනට දාගෙන තියෙන ටැංක් එකේ.
ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා හිතනවා. අද වීඩියෝ එක ඔයගලන්ට ගෙදර ටැංකිය මොකක් හරි බිඳුනොත් මොන හරි වුණොත් පැත්තක දාන්නේ නැතිව පරණ වෙන්න අරින්නේ නැතුව ග්ලාස් අවුත් වෙන්න පැත්තක දාලා තියන්නේ නැතිව ලොකු වේදමක් යන්නේ නැතුව වැඩේ අනාගන්නේ නැතුව දෙල් කරගන්නේ නැතුව හදාගන්න විදිය තමයි කියලා දුන්නේ. මහා ලොකු වැඩක් නෙමෙයි, චූටි වැඩක් තියෙන්නේ. ඉතින් වැඩේ ලස්සනට හරියට කරගන්න. ඉතින් ඔයගලන්ගේ අදහස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න සහ ඔයගලන්ගේ අයින් කරලා දාලා තියෙන ටැංකියක් තියෙනවා ඔන්න දැන් ඔයගලන්ට කොට දාගන්න පුළුවන්. එහෙනම් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් ඉන්න. ජය වේවා.